මේ මාළුවා දන්නේ නැති නිසා නේද ඒක සැපයි කියලා අල්ලන්නේ. ඔව්. උන් ප්‍රඥාවක් ඥානයක් තිබුණා නම් එහෙම. මේක තමයි භයානක කියලා කියනවා නේද? මගේ විනාශයට භයානකම දේ මේකයි. මේක නිසා තමයි මේක කොඩු වෙන්නේ. දුකම් බයත් බයartෙන් දකින්න කියනවා. අන්න බයartෙන් දකින්න දුක කියන්නේ ප්‍රඥාවෙන් දකින්න එක. ඉතින් මේ දුකේ මුල තමයි මෙතන. දුකේ මුල සපයි කියලා ගන්න පුළුවන් අපිට කියලා අන්න ප්‍රඥාවෙන් දකින්නවා. ආස්වාද තිබුණ පළියෙ. දැන් කන්දන් මෙන් විස අඹපල රිස්සේ. මන්සන් තොස්කල කිමපල සෙච්චේ කියලා කවියක් තියෙන ඉතින් කරානේ. දැන් විස අඹපලයක් කරගෙන කෑවොත් රහයි. හැබැයි විස කවලා තියෙන්නේ ඒකට. මැරෙනවා. දැන් අපි දන්නවනම් එහෙම. කන්න බයයි නේද? එතකොට දැන් ඒ කියන්නේ දැන් අපි සැප දැන් අපේ දැන් මොකක් හරි කරනවා සැප විඳිනවා කියලා එන එක ඒක අපි මේ කියන්නේ ඒක මේ ප්‍රඥාවෙන් දකින්න උපාදවයි කියන කොටස දැක්කොත්ද? ඔය ඒක විතරක් නෙමෙයි දකින්න ඕනේ. ඒක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විග්‍රහ වෙන්න ඕනේ. විග්‍රහ වෙවි දකින්න තමයි ඒක එපා වෙන්නේ. භයානක බව දකින්න. ඒ නිසා හටගන්න විපාකයේ දකින්නත් ඕනේ. දැන් වෙලාවකම අපි යමක් කරනකොට දැන් ඒක පෙන්නලා තියෙනවා මේ මාවලි පෙන්නලා තියෙනවා. මත්පැන් බොන්න කැමති කෙනෙකුට මේ යම් කිසි මේ කියන්නේ සාබදුලක් තියෙනවා. ග්‍රීස්ම වෙලාවක ඒ මනුස්සයා බලාපොරොත්තු වෙමින් ඉන්න වෙලාවකදී සාබදුල හම්බ වෙනවා. බොහොම සන්තෝෂයි ඒකට හරි මේක පාරේ කරන්නේ. ඒ රාජ්‍ය ආගේ හිතෝට කියනවා ඔබට කැමති නම් ඔය සාබදුල බොන්න. හැබැයි ඒක විස දාලා තියෙනවා. මරණයෝ මරණය සමාන දුකට පත් වෙලා බිව්වොත් කැමති නම් බොන්න කියනවා. දැන් එයා බොයිද කියලා අහනවා. ඊට පස්සේ බොන්නේ නැහැ. ඔව් ඒක අර දැන් එයා දන්නවා බිව්වොත් රස තියෙනවා. වෙරි වෙනවා. නමුත් බොයිද? ඔව් ඒක බලන්නේ කොහොමද දැන් අපි සැපේ කියන්නේ අන්න ඒක තමයි කිව්වේ ඒක දකින්න ඕනේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කිව්වේ ඒකයි. කැඩෙන බිඳෙන විනාශ වෙන කඩන බිඳෙන විනාශ වෙන කැඩී බිඳී විනාශ වෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ලෝකේ. එහෙම දෙයක් අපි මේ හොඳයි කියලා ගත්තොත් අපි ඔය කියන්නේ කාරණාවල එකක්වත් අපි කැමති වෙනවද? කැඩෙනවට බිඳෙනවට විනාශ වෙනවට කැමතිද? අපි ප්‍රියමනාප යමක් ගත්තොත් ඇහැට මනවඩන රූපයක් මනවඩන ශබ්දයක් ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් දෙන දෙයක් මොනවා හරි මේ රූප වස්තුවක් කියන්නකො ලෝකේ තියෙන රූප වස්තු සුන්දර වස්තු හැටියට පංචකාම ගුණ වස්තු තියෙනවා දැන් ඒ වස්තුවක් අරගත්තාට පස්සේ ඒව කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා නම් ඒක ධර්මතාවය අපි සමථයේද ඒකට එතකොට දැන් නෑ ඒක දැන් අපි විඳින කාලේ තියෙනවානේ. ඔව්. දැන් එතකොට දැන් ඒ කියන්නේ දැන් සැපේ දැන් මොකක් හරි වස්තුවක් ගත්තාම සැපේ විඳලා ඉවරනාට පස්සේ ඒක විනාශ වෙනවා නම් අර විඳින කාලේ විතර සැපයි. දැන් විඳින කාලේ කියන්නකෝ. දැන් හොඳයි අපි මිනිස්සෙක් මේ යම් කිසි මේ පුරුෂයෙක් ඉතිහාස සරණ පාවාගෙන යනවා. තරුණයෙක් සරණ පාවාගෙන යනවා. කියන්නකෝ. ඊට පස්සේ ඒ තරුණියත් එක්කලා මේ සන්තෝෂයෙන් ඉන්නවා කියනකොට දවසක්. දැන් අනිත් තරුණිය මාර්ග කමක් නැහැ කියනවාද? නෑ. අනාගතේ බලාපොරොත්තු වෙනවා නේද? ඔව් ඒක බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ කැඩෙන බිඳෙන විනාශ වෙන කෙනෙක්ද නැද්ද? එයා කැඩෙන්නේ නැද්ද බිඳෙන්නේ නැද්ද විනාශ වෙන්නේ නැද්ද? කඩන බිඳෙන විනාශ කරන වස්තුවක් නෙමෙයිද? ඔව් ඒ කොටස තේරෙනවා. එහෙමනේ දැන් අර මම දැන් අර ඒ ගියපුවාම ධර්මයට ඒක හිතලා බලපුවම දැන් අපි දැන් සැපයි දැන් අර ටික පහු කාලේ ටිකනේ අපි දැන් සැප විඳින මාත් අන්න ඒක තමයි සැප මාත්‍රේ ළඟ පේන හරිය. ඔව් ඒ ළඟ පේන හරිය වැහිලා තියෙන සැප කියන එක ගන්න හිතෙන්නේ. ඒකේ අර වැහිලා තියෙන දුක දැක්කේ නැති නිසායි. අන්න එන්නේ ඒ ටික තමයි. එතකොට ඒ එන්නේ ඒ කියන සැප මාත්‍රේ ඒ විඳින ටිකේ දුක කියලා දකින්නකොට ඒ එන්නේ එතන පිළීම සම්බන්ධයෙන් එතන පෙළෙනවා කියන එක නේ. ඒ ඊට පස්සේ දකින්නවා මේක වටිනාකම නැති බව. ඒ කියන්නේ මේක අපි මුලාපත් බව දකින්නවා. මුලාපත් බව දකින්නකොට ඉස්සෙල්ලා තිබිච්ච ප්‍රියමනාපේ මනසේ ඉවත් වෙන්න පටන් ගන්නවා. දැන් හිතන්න මෙහෙම දෙයක් අපි පුංචි කාලේ සෙල්ලම්පත් වෙනවා කොම්පියුටර් වෙනවා කියලා. පොඩි ළමයි කරනවානේ සෙල්ලම් කඩ දානවා. එකතු වෙලා අවුරුදු 3 4 5 කාලේ එහෙම කරනවා. අපි ආස්වාදයක් විඳින්න නේදලා. ඔව්. පුංචි කාලේ. නමුත් අපි දැන් කිව්වොත් කොම්පියුටර් වෙපන් කියලා එහෙම. කොල්කටකට පස්තික දායන ගහන කොම්පියුටර් ඉඩියෝ ගිය ගහයි කිව්වට අපිට මොකද හිතෙන්නේ? ඒ ආස්වාදය දැන් අපිට එනවලු. ඒක හරි මම කියන්නේ දැන් ඒ කියන්නේ දැන් අපිට ඒ කාලේ ආස්වාදයක් ගත්තනේ. ඒ හරි ඒ කාලේ ආස්වාදයට ඒක වෙනස් උනේ කොහොමද? ඔව් ඒක හරි. දැන් මෙහෙම කතාවක් නැද්ද? දැන් ඒ කියන්නේ දැන් ආස්වාදෙ විඳින වෙලාව තියෙනවනේ. ඒ ආස්වාදෙ විඳින වෙලාවේ ඒ කියන්නේ දැන් ඉස්සරහනුනේ පස්සෙනුනේ විඳින මාත්‍රේ සැපනේ කියලා ගන්න. එන්නේ ඒකේ අනිත්‍ය දකින්න ඒක සාමාන්‍යයෙන් ඒක අනිත්‍ය දකින්න විදිහට හොඳයි මෙහෙම දෙයක් හිතන්නකෝ. දකින්න මේ දැන් හිතන්න ආස්වාදයක් විඳිනවා ස්ත්‍රිය පුරුෂය සමග. ඔය වෙලාවෙත් හිතා ඉන්න හොඳ නිරෝගී කෙනෙක් කියලා. නමුත් ඔය අතරමැදදී ඒ විදින අවස්ථාවේදී ඉතිරෝම දැනගන්න ලැබෙන ඒ සිදින ඉතිරියක් කියලා. දැන් මොකද වෙන්නේ?
ඒ මොහොතේ නම් ඒක දැන ඒ කියන්නේ දැන් ඒ තියෙනවා කියලා අපි ඔය දැන් දැනුණොත් දැනගන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් බාහිර වශයෙන් අපි අර දැන් උදාහරණ ඒක කියන හරි මම දැන් කිව්වා ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න කිව්වේ ඒක තමයි පුරුදු වෙන්නේ. ඒක තමයි මම කියන්නේ දැන් අනිත්‍ය වශයෙන් බලන්න කිව්වම අර දැන් ඒ සැප විඳින මාත්‍ය තුල අනිත්‍ය වශයෙන් බලනකොට දැන් ඔය ගන්න එපා ඉතින් සැප කියන කතාව ගන්න යන්න එපා. ඒ වස්තුවේ ස්වභාවය බලන්න පුරුදු වෙන්න. දැන් ඔය තමයි උත පැටලෙන්නේ කියලා. ඒ කියන්නේ මේක සැපයි කියන මාත්‍රය අරගෙන සැපයි කියන එක දුක වෙන හැටි බලන්න හදනවා ඉතින්ලම. ප්‍රතිඵලය ආපුවම දකින්න එක මේ කල්තිය දකින්න බෑ. දුක්ඛ අරිය සත්‍ය දකින්න උනා ඒක වෙන්නේ. සැප දුක හැටියට දකින්නේ. ඒකෙන් ඒක දකින්න බෑ. ඒක තමයි පෙර නොයසු විරුද්ධම දැක කියලා. උබ්බේ අනුරුත්සේ ධම්මේ චක්කුමුද පාති කියන්නේ ඒකයි. දැන් අපි හිත ලෝකේ සුන්දර වස්තුවක් හැටියට හිතාගෙන ප්‍රියමනාපයෙන් ඉන්න කෙනෙකුට එයාට ඒ අවබෝධය එන තාක් ගන්න. ඒක එහෙමයි කියන එක වෙනස් කරන්න බෑ. කියන් දැනෙන්නේ එහෙම තමයි. ඉතින් ඒක කල්පිය අපි මේ කියනකොට නිකන් වැටෙනවා නා. ඒක මේ සාමාන්‍ය වැටහීමක් වෙන්න ඕනේ. පට්ටාවට වැටහීම කියන්නේ එහෙම නෙවෙයි බුද්ධි ගෝචර වෙන්න ඕනේ. බුද්ධි ගෝචර විදර්ශනා කරගෙන යනකොට තමගේ බුද්ධිය මෝරලා වැටහීමක් එනවා. ඒක මේ අධ්‍යක්ීම් නැතුව කෙනෙකුට මේ දැන් මෙහෙමයි කියලා කියන්න බෑ. එතකොට අනිත්‍ය දකින්න බාහිර පරිසරයෙන් උදාහරණයක් වගේ ගන්න බැරිද අර සැප කොටසේ අනිත්‍ය දකින්න. ඒ සැප කොටසේ දැන් සැප කොටසේ අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ පිළීමනේ. මොකද අපි පිළීම කියන වචනේ ගන්න ඉතින් දැන් අට්ඨියති හරායති දිගුච්චති අයං උච්චතානත් සබ්බං කරන අනිත්‍ය ගන්න. පෙළෙනවා. ඒතර දැන් මක්ලී නැතියට බලුලේව කන්නේ කියලා තියෙන්නේ. මක්ලී නැතියට ගාලා බල්ලෙක් ලේව කනවා. ඒතකොට මේ කුස්පිරුම ඵලයක් නොලබන්නේ. උඩේ ඵලයක් ලැබෙන්නේ නැහැ. නමුත් උන් ප්‍රියමනාපේ ලේව කකා ඉන්නවා. ඒතකොට මේ සැපේ ස්වභාවය කියන්නේ අන්න එහෙම එකක්. එතකොට මේ දොස් නොපෙනෙන මිස දුක්මයි වන්නේ කිව්වේ. ඒ සැපතර ලොබලෝදි දන්නේ දොස් නොපෙනෙන මිස දුක්මයි වන්නේ කිව්වේ ඒකයි. මොකද දැන් හිතන්න මෙහෙම දෙයක් මේ යම් කිසි මිනිස්සෙකුට සැපයි කියන වචනේ එක දෙයක් දීලා ඒ එක මාත්‍රේ විඳින්න ගිහිලා මෙයා කාලාන්තරික මහා දුකකට වැටෙනවා. මේ එයා මොකද ගන්න තීරණේ? හිතලා බලන්න. දැන් යම් කිසි සැප මාත්‍රයක් එනවා කියන්නේ ඉස්සෙල්ලාම අපි මොකද බුදුරජාණන් වහන්සේ බෙල්ලුවේ ඉස්සෙල් ඒ කියන කොටස වුණාම දැන් මම කියන අහලා තියෙනවත් එක දැන් අපි දැන් ඒ සැප මාත්‍රේ දැකලා මේ අස්සෙල් ගොඩ දුක් විඳිනවා කියන එක මේ දැන් සාමාන්‍ය කෙනෙකුටත් ඒ කියන්නේ ඒකේ අකුසල විපාක දීලා එහෙමනේ එතකොට දැන් අර ඒ කියන්නේ දැන් විසුරු එහෙම මේ කියන්නේ අර ඒකේ සාමාන්‍ය දුකක් දැකලා ගියා කියනවනේ. ඔව්. එතකොට අර ඒකේ දැන් මම හිතන්නේ කියලා දැන් ඒ කියන්නේ පස්සේ අපි මේ කියන්නේ ආදීනව දැකලා දකින්නවත් නෙවෙයි මේ කියන්නේ ඒක විඳින්න ලබා ගන්න දක්න මේ උත්සාහයක් නෙවෙයි ඒකේ අර සැප විඳින කාලය ඇතුළත උඩ මොකක් හරි දුකක් ඒ කාලේ එපා වෙනවා යා. දැන් හිතන්න මෙහෙම දෙයක්ම මේ යම් කිසි ස්ත්‍රියක් එක්කලා පුරුෂයෙක් ජීවත් වෙලා ඉන්නවා හොඳින් ඉඳ දෙන්න හඬු වෙනවා. දෙන්න තරහ වෙලා ධම්ම වෛර මෙත ගන්නවා. නම් ඒ දෙන්න ස්ත්‍රී පුරුෂමයි. තේරුණාද? ඔය දෙන්න ආයි පුළුවන් සම්භෝගයක ඉඳන් සන්තෝෂේ. අන්නේ වගේ දෙයක් වෙනවා. ඒ එපා වුණාට පස්සේ ඒක වෙන්නේ. එතකොට ඉස්සරහට විතර ප්‍රියමනාපේ නැතුව යනවා. ඊට පස්සේ කවදයක් වෙනවා. අන්නේ හැම දෙයක් වෙනවා ඒක. මේ ලෝකෙ පිළිවෙත ඔය විදිහට දකින්න පටන් ගන්නවා. ඒ දැක්කට පස්සේ මේ ලෝකේ ප්‍රිය ආස්වාදයන් පස්සේ හඹා යන මාත්‍රේ පවා මහ වදයක් බව පේන්න පටන් ගන්නවා. එහෙමයි ඒ දුක දකින්නේ. ඒ දුකාරී සත්‍ය දකින්න හැටි. එතකන් ඒක මේ කියලා තේරුම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය ක්‍රමය ඕකයි. මේ ආදීනව යලි යලි මෙනෙහි කරන්න උදව් වෙනවා. මේ මෙනෙහි කරගෙන යනකොට සිද්ධ වෙන දේ තමයි ප්‍රඥාව වැඩිමේ සිද්ධ වෙන දේ තමයි ඔය කියන කාරණා. මාත්‍රේකව සපක් කියලා ගන්න එකක් නෑ කියලා තමන්ගේ මනස රැවටිල්ල අත්හරිනවා. මේ මනස රවට්ටලා තියෙන්නේ. ඒකයි. ඒ රවට්ටපුවාම කායික වෙනස ඇති වෙනවා මානසිකත්වය අනුව. ඊට පස්සේ මානසිකත්වයේ රැවටීමේ මිදෙනකොට යථාර්ථය දකින්නකොට කායික වෙනස් වෙලා යනවා. ඒතර තියෙන සත්‍ය නැහැ. සම්පූර්ණ වෙනවා. දැන් ඔයා හිතලා බලන්න මෙහෙම දෙයක් මේ දැන් ඔය මේ අම්මා ඉන්නවා. තාත්තාත් ඉන්නවා. සහෝදර සහෝදරියෝ ඉන්නවා. ආලු වටක නෑ ආල පහල තවත් යාළුවෝත් ඉන්නවා ඊටවත්. ඔයාට යම් කිසි දෙලාව කියනවා කවුරුහරි අම්මලා තාත්තලා කොහෙන්ද ගමනක් කරන්න හැද කියලා හරි. කියනවා අද මේ නංගි විතරයි ඉන්නේ ගෙදර
පුතේ මේ කොහත් යන්න එපා, දාලා යන්න එපා, නියෙන් හිටලා ගහලා අපි උදේ ඉන්නේ කියලා. තේරුණාද කියන්නේ? දැන් ඔයාලා සහෝදර සංඥාව තියෙනවා නම් අවංකවම. ඔයාලා මුකුත් එහෙම හැරීමක් එයිද? එයි නැති උනේ. සංඥා වෙනස් වීම නේ. එන කායිකත්වයේ හෝ භෞතිකත්වයක් උදේ බලපෑවයි. අම්මා ගෙදර ඉන්නවා. අනික අය යනවා. අම්මා ගෙදර පුතේ ඉන්නේ අද අම්මත් උහත් මේ එහෙම යන්න නැතු ඉන්න කියලා යනවා. මොනවද වෙනසක් ඇති වෙන්නේ? මව සංඥාවේ දෙන්නේ. එන මාතෘ සංඥා වෙනස් නේ දිසියක් උන පළියේ. නේද අල්ලපු ගෙදර ළමයි කියලා තියලා යනවා. ඊටවත් එන්නේ යාළු විලා ලියුම් හදිදී සම්බන්ධයක් තිබුණ කෙනෙක්. වෙනස් වෙන්නේ. අර අම්මා ළඟ හිටුවේ සහෝදරි ළඟ හිටපුවා තිය දෙන්නේ. වෙනස් වෙනව නේද? අන්න ඒ වගේ හිතා ගන්න. මේ ලෝකේ ආස්වාදයන් කියන ඒවා ආදීනෝ දැක්කදාට මේ අපි මේ ආස්වාද පිළිබඳව ගන්න නිගමනය වෙන එක. එදාට මේ නිගමනය එන්නේ නැහැ. අන්න ඒකයි කාරණේ. ඒක එනවා කියන මාත්‍රියක් આવත් ඒක විලිලැජ්ජාවක් එනවා. යන් එහෙම දෙයක්පත් වෙනවා. ඒ දුකම් බයට ඒක බයයෙන් දකින්න කියන්නේ ඒකයි. ලැජ්ජා බය දෙකෙන් දකින්න කියලා පෙන්නන්නේ. එහෙම දෙයක් දකින්නවා ඒක. ඒතර අනික මේ දුක යනු කාමයට නමකි මේ ආර්ය විනය නම් තියෙනවා. ඒක මේ දුක නිසා කියනවා නෙමෙයි. දුකට ඇදලා දාන නිසා කියනවා. උල යනු කාමයට නමකි, මඩ යනු කාමයට නමකි, ගිනි යනු කාමයට නමකි. මේ වගේ කාමයට නම් තියෙනවා. ආදේශ නම්. එවෙන් හඳුන්වන දුක් ගින්න, දුක් මඩ, එන කාම මඩ, කාම ගින්න, කාම දාහය. ඊයදී වශයෙන් ඒව හඳුන්වන්නේ ඒ අර්ථයෙන්. ඒක කරන්න හේතුව මොකද? ඒ හේතු කොට එන මොහොම මහ විනාශයක් කරන නිසායි. අනත් සංසාරයේ මෙච්චර කාලයක් අප්‍රමාණ දුක් විඳලා තියෙනවා නම් විඳලා තියෙන පංචකාමී මුල් කරගෙන. ඔය ටිකේ වරදලා ගත්ත නිසා, ඔක හොඳයි කියලා ගත්ත නිසා, ඔය ටිකට බොර කාපු බොර කෑම තමයි. නොයේ කාකාරයේ ලෝභ දේශ මොහයන් මුල් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අවිද්‍ය අසාධාරණ කරන ධර්ම කරලා තියෙන්නේ. ඒකෙන් තමයි මහා පාප ගුණ ගහලා තියෙන්නේ. ඒක දකින්න ඕනේ. ඒකයි කාරණේ. එහෙම තු ආස්වාදයේ මේ දුකයි කියලා ඉතින් සැප දුකයි කියලා ගන්න කිව්වොත් හිතලා ගන්න කිව්වොත් ඒක හරියන්නේ නැහැ. මේ පෙන් සිතයි කිව්වා වගේ නේද? එතකොට එහෙම ගන්න බෑ. නෑ අර ඒක මම දැක්කේ දැන් එතන ඒ සැප විඳින වෙලේ මොකක් හරි අපිට බලන්න ඒ කියන්නේ බලන ක්‍රමයේ මං කිව්වේ ඔය ක්‍රමයේ බලන්න ඕන. එදා පඤ්ඤාය පස්සේදී කිව්වේ ප්‍රඥාවේ යම් ත්‍රිදවසක ලකින්ද. අතනිබ්බින්දති දුකේ සමග්ග විසුද්ධිය. ඒ විසුද්ධියට මාර්ගයෙන් එතකොටයි දුකෙන් නිදහස් වෙන්නේ. දුකෙන් තත්ත්වයටපත් වෙන්නේ. ඉන් දුක කියන ගත්තහම දුක කියන කාම දුක. කාම සැප කියලා ලෝකයා ගන්නවා. ඒක දුකයි කියලා ප්‍රඥාවෙන් දකිනවා. දැක්කට ඇති වෙන තීරණය වෙනයි. ඒදාට වේදනාව මේ චෛතසිකය සැප හොයාගෙන ඊපස්සේ යන්නේ නැහැ. ඒකයි කාරණේ. දැන් සෙල්ලම් බඩුවක් තියෙනවා අපි හිතමු ඔලි බෝලයක් තියෙනවා. ඉතින් බෝල ගහලා ඉන්නකොට ඔලි බෝලයක් දැක්කොත් හරි හොඳයි. කවුරුහරි ගෙනල්ලා පරිත්‍යාගයක් කරලා යනවා. හැබැයි අතුලේ තියෙන බෝම්බයක්. දැන් මේක දන්නවනම් එහෙම මොකද වෙන්නේ? ඔලි බෝල ගහන්න ගන්නේ දුවලේ. ඇදලා බෝම්බයක් තියෙනවා දන්නවා. එහාට මෙහාට ගහපුවම පලාත විනාශ වෙලා යන බව දන්නවනේ. ආයෙ ගන්න තියා පලාතට යන්නේ නැහැ. සෙල්ලම් බඩුවක් මේක විනෝදෙට හොඳයි කියලා අපි නිගමනය කරනවා. කරන්නේ නැහැ මොකක් නිසාද? එහෙම එකක් වෙලා නැහැ වෙන්න තියෙනවා මේකේ. පරිහරණය කරු. ඒ නිසාම බය වෙනවා. මෙන්න මෙහෙම දෙයක් බලලා දුරුදු වෙන්න ඕනේ. යමක් අතුරු කරනකොට මේකෙන් අනාගතේ කොහොමද හැදෙන්නේ? ඉදිරි අනාගතයේ මොන જાතිය විපාකයක්ද විඳින්න සිද්ධ වෙන්නේ? ඒකේ අනාගතේ මුලා වීම කොච්චර දුරද? ඒ මුලාවට වැන්නොත් එහෙම ඊට පස්සේ අපි ගැලවෙන්නේ කවද? කවුද මාර්ගයේ ගියාදී? ඒ මාර්ගය අහන්න කොච්චර අමාරුද? ඒක මුලාවට පත්විච්ච ලෝකයේ අතර සත්‍යයක් මතුවෙනවා කියන එක වෙන්නේ නැහැ නේද? අති දුර්ලභ බුද්ධ ශාසනය කියන්නේ ලෝතර බුදුරේ ලෝකේ පහළ වීම අලන්ත දුර්ලභයි. උන්වහන්සේගේ ධර්මය බබලන කාලේ අති දුර්ලභයි. ඉතින් එහෙම දහමක් අහලා තේරුම් ගන්න වෙලාවෙදී අපි ඒක පැත්තකින් තියා පහු කළොත් මොකද වෙන්නේ? විසාර ප්‍රභාතිකයක් නොයිසලේ. අයි කවද උඩින්ද? ඒ තරම් දැක්කට පස්සේ තේරෙන්නේ. ඒක දකින්න ඕනේ. දුක දැකීම අත්‍යවශ්‍යයි. දුක දකින්නවා කියන්නේ ওই විදිහටයි. දුකේ දුක දකින්නේ කවුරුත් දකින්නවා. ඒක සාමාන්‍ය දෙයක්. මේ සැපේ දුක දකින්නවා කියන එක ප්‍රඥාවෙන් දකින්න ක්‍රමයක් තියෙනවා. සැපයි කියන වස්තු මල උගුල් කියලා දකින්න ඕනේ. හරිද? අප්පම්ම වාගේ. ඒවෙන් තමයි විතර පුදු වෙන්නේ. මේ පුදු වෙන ආකාරය නිතර දක්ලා පුදු වෙන්න ඕනේ. ඒකයි කාරණේ. ඒකෙම නිවන් දකින්න අපිට සූත්‍රයෙන් එන කටපාඩම් කරගෙන නිවන් දකින්නේ නැහැ. එතකොට මේ වෙන බන්ධම් කතා කරලා හරියන්නේ නැහැ. පාලි ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. ඔය ටික දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි කාරණේ. මට
රෙකෝඩින් ආයුවාරක් අහලා රෙකෝඩින් ටික ආයුවාරක් අහලා මොන විතර අහන්නේ. හරියට ඔය විදිහට මුරුදු වෙන්න බලන්න. අනිත්‍ය වෙන්නේ නැහැටි දුක්ඛ වෙන්නේ නැහැටි අනාත්ම වෙන්නේ නැහැටි. අනිත්‍යයි කියලා කියන වචනේ ගත්තාම ගන්න අර විදිහට මේ අට්ටියේදී හරාදී ජිකුත්තේදී කියන ආකාරي පෙලෙන්න වෙනවා. පෙලෙන්න වෙන්නේ ඒ වෙලේ අපි ආස්වාදයයි කියලා හිතාගෙන ඉන්නේ අපි දන්නේ නැති නිසායි. ඒ ආස්වාදය කියන එක. ඒකෙන් හටගන්න ආදීනවේ දැක්කට පස්සේ තමයි මේ ඒක මහ පෙළෙන වස්තුවක් කියලා දකින්නේ. පෙළීමට හේතු වෙනවා කියලා. ඒ මට්ටමට අනිත්‍ය වැටෙන්න පටන් ගන්නවා. මේ පෙළෙන්න වෙන්න දෙයක් පස්සේ ගියොත් මහ දුක් ගින්නකටයි වැටෙන්නේ. ඒ සැපයි කියලා හොයාගෙන ගියාම මේක මායා දර්ශනයක්. අපි ඒක ගොඩනගාගත්ත දෙයක්. ඒක වෙන්නේ පස්සේ. තේරෙන්න පටන් ගන්නවා. ඒතර ඒක නා එතන සැපයි කියලා දෙයක් ගන්න අංශු මාත්‍රයක් නැහැ කියලා. එතෙන්දී දකින්නවා. ඒ අවබෝධය තියෙන කෙනා දකින්න. අනික කෙනා දකින්න ලෝකේ සැපක් කියලා එකක් තියෙනවා. ඒ සැප වේදනාවක් තියෙනවා. ඒක ආස්වාදනකයි. ඒක දකින්නවා. ඒ ආස්වාදය හොඳයි කියලා හැඟෙනවා. මොකද අවිද්‍යාව නිසා. ඒක දුරු වෙච්ච කෙනා දකින්න එකයි අවිද්‍යාව සහගතව දකින්න එකයි දෙක. ඒකයි කාරණේ. ඒක කියලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න එක මිසක් මේ කියලා වටහා දෙන එකක් නෙමෙයි. ඒකයි වෙනස. අවබෝධ කරගන්න ඕනේ.